වෙනත් මේ ඉමේජ් එකේ තියෙන ෆොටෝ එක. ඉතින් මේක මම ජෙනරේට් කරේ Gemini යූස් කරලා. ඉතින් මේ වගේ ෆොටෝ එකකින් ඔයාලා මුදල් earn කරන්න කැමතිද? ඔයාලා ෆෝන් එකෙන් ගහන ඕන ෆොටෝ එකකට එහෙම නැත්නම් ඔයාලගේ ඔයාලා ෆෝන් එක යූස් කරලා කරන ෆොටෝ එකක්, එහෙම නැත්නම් ඔයාලගේ AI වලින් ජෙනරේටඩ් Gemini හරි ChatGPT හරි ඕන එකකින් ජෙනරේට් කරලා ගත්ත ෆොටෝ එකක් හරි, එහෙම නැත්නම් ඉමේජ් එකක් හරි මොකක් හරි යූස් කරලා ඔයාලට පුළුවන් ඉන්නෙත් සමහරක් විට. නමුත් මේක ගොඩක් වෙනස් වෙලා තියෙනවා ප්ලැට්ෆෝම් එක 2026 මේ වෙද්දී, මේ මාසෙ වෙද්දී. ඉතින් ප්ලැට්ෆෝම් එක මම ඔයාලට පෙන්නන්න මොකක්ද කියලා. ඉතින් ඒ වගේම මම මේක කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්නම්. ඉතින් channel එකත් එක්ක එකතු වෙන්න. free pick එකෙන් earn කරන විදිහ ගොඩක් අය දන්නවා. ඒක ගැන තමයි අද කතා කරන්නේ. හරි. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න හැමෝටම ආයුබෝවන්. ජෙනරේට් කරපු ඉමේජ් එක ඔයාලා දන්නවා Gemini යූස් කරලා ඔයාලට ඕන විදිය ඕන ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඔයාලට දෙන්න තියෙන prompt එක විතරයි. මෙන්න මේ watermark එක එනවා. watermark එක remove කරගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක දන්නේ නැත්නම් ඒකත් කමෙන්ට් කරන්න මම කියලා දෙන්නම්. හරි. මෙතනදී කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. ඔයාලට දන්නවා Google Flow යූස් කරන්න පුළුවන්. Google Flow වල මම හිතන්නේ watermark එකක් හැදෙන්නේ නැහැ. watermark එකක් හැදෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා පුළුවන් කෙලින්ම new projects ගිහිල්ලා ඔයාලට ඕන prompt එක දීලා මෙන්න මෙතනින් select කරන්න. මම මේ කලින් කියලා දුන්නේ images generate කරන්න කොහොමද කියලා. ඔයාලට ඕනේ aspect ratio එක දීලා මෙන්න මෙතනින් nano banana powder to light කියන එක select කරලා ඔයාලට පුළුවන් images ගන්න දෙන්න. එතකොට යාලා ලස්සන images ටික generate කරලා දෙනවා ඔයාලට. හරි. ඕන image එකක් මෙතනින් ඔයාලට generate කරගන්න පුළුවන්. ඔයාලට දෙන්න ඕනේ prompt එක විතරයි. prompt එක ඔයාලට ChatGPT හරි Gemini හරි use කරලා දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට ඕන AI tool එකක් use කරලා ඔයාලට image generate කරගන්න පුළුවන්. හරි. ඒ වගේම ඔයාලට realistic කියන්නේ ඔයාලා phone එකෙන් capture කරගත්ත photos මේකට use කරන්නත් පුළුවන්. හරි. ඔන්න තමයි first step එක. first step එක තමයි එතකොට ඔයාලට photos කොහෙන් හරි images හොයාගන්න එක. AI වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. රියල් ෆොටෝ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලා ෆෝන් එකෙන් කැප්චර් කරගත්ත ඒවා ප්‍රශ්නයක් නැහැ. මොකක් වුණත් ඊළඟ ස්ටෙප් එක තමයි ඉතින් මේකෙදී අපිට ක්‍රම ගොඩක් තියෙනවා. ඒ කියන්නේ Adobe Stock තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා එක එක ඒවා. ඉතින් මම තව ගොඩක් එක එක ඒවා ඇති සහ තියෙනවා. ඉතින් මම මෙතනදී ඔයාලට කියන්නේ මේ free pick. ඔයාලා දන්නේ නැති free pick කියන. මේ free pick කියන account එකක් create කරගන්න විතම් පොඩි වැඩක් තියෙන්නේ. දන්නේ නැත්නම් කමෙන්ට් කරන්න එකක් කියලා දෙන්න. මේක සාමාන්‍යයෙන් link එකෙන් ගිහිල්ලා පළවෙනි link එකක් දාලා තියනම් link එකෙන් ගියා ඔයාලට contributor account එකක් create කරගන්න තියෙනවා. ඔයාලගේ email address දීලා ඒක create කරගන්න තියෙන එක normal දෙයක්. create කරගත්තට පස්සේ ඔයාලා කෙලින්ම dashboard එකට එනවා. ඒ කියන්නේ ඔයාලට ඕන profile එක ඔයාලට ඕන විදියට හදා ගන්න පුළුවන්. මේක තමයි FAQ එක. මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන් content requirement තියෙනවා මෙයාලගේ. format requirements කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. ඊට කලින් කියන්න මෙන්න මෙයාලගේ first content එක upload කරන්න පුළුවන්. ඔයාලා create your contributor account කියන එක ඔයාලා දාලා ඊට පස්සේ log වෙන්න තියෙන්නේ. select කරන්න ඕනි පළවෙනියටම ඔයාලා images හරි ඒ කියන්නේ files file 150ක් 200ක් අතර මෙයාලගේ select කරන්න වෙනවා. මොකද මෙයාලගේ guidelines වල එහෙම කියලා තියෙන නිසා. file in the necessary informations කියලා තියෙනවා. metadata 5 to 20 relevant keywords කියලා. කියන්නේ මෙල keywords අපිට දෙන්නවා 5ත් 20ත් අතර ප්‍රමාණයක්. ඒ අදාළ එව්වට අදාළව. හරි. ඒ images වලට අදාළව review කරන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා submit මේක තමයි මෙයාලගේ steps ටික අපි photo upload කරන. හරි. ඊළඟට ගිහම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා content requirements වල format requirement. photos අපිට format එක JPG වෙන්න ඕනේ. ෆයිල් සයිස් එක MB 1.5ට තමයි මිනිමම් මෙයාලා ගන්න. ඒ වගේම 80 තමයි මැක්සිමම්. preview resolution එකක් තියෙනවා. pixel මෙච්චරයි මේ විදිහට. ඉතින් color mate එක RGB මෙන්න මේ ටික තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් ෆොටෝ එකක් හදන්න කලින් මෙන්න මේ ටික ChatGPT-ට හරි Gemini-ට හරි දෙන්න. ඊට පස්සේ මේ ෆයිල් සයිස් ඒ වගේව හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒවා හරියට ආවේ නැත්නම් ඒවට ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් කරන්න. ඒක ප්‍රශ්න නැතුව කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ vectors වල upload කරද්දී vector file must be upload together with the JPG preview file with the same name. කියන format එක EPS required කරනවා මෙයාලා. file size එක 0.5 MB තමයි minimum. ඒ වගේම 80 MB maximum මෙයාලා
කියන ඊට පස්සේ RGB colors use කරන්න පුළුවන් preview file size and resolutions මෙතන යාලා දීලා තියෙනවා vectors වලට ඊට පස්සේ PSD එකක් නම් ඔයාලා අප්ලෝඩ් කරන්නේ file must be uploaded together JPG එකම තමයි format එක PSD file size එක මේ විදිහට දීලා දෙනවා and ටික ඔය විදිහට දීලා තියෙනවා ඉතින් content guideline and restrictions දීලා දෙනවා quality control කියලා කියනවා copyright and trademarks මෙන්න මේවා කොහොම ඔයාලා කියවන්න ensure you have the right to use the any logos, brand names or trademark items. Unauthorized use of copyright materials will result in file rejections කියලා තියෙනවා. Legal accepted aspects වගේවත් තියෙනවා මේක හරි. Web upload manual, FTP upload වගේවත් තියෙනවා දීලා file review, under review, approved, checked ඔය විදිහට තියෙනවා. එහලගේ ඒවා ටික තියෙනවා check the status my files. In a file is rejected you will see reasons file comment files හරි ඉතින් මෙන්න මෙතන ඔයාලට contributor levels and their impact upload ඒක ඔක්කොම යාලා දීලා තියෙනවා ඔයාගේ monthly upload limit එකක් තියෙනවා 200 file per month limit upload fold limit එකක් දීලා තියෙනවා ඒක ඔයාලට කියලා බලන්න පුළුවන් use keyword in your files ඒක දීලා තියෙනවා unpublishing content from Magnific මෙන්න දීලා තියෙනවා creating CSV file to upload content submission requirements ටිකක් දීලා තියෙනවා මෙතන create relevant high selling content වටේ කියවලා බලන්න මම doc එකේ link එකත් පල්ලෙහා description එකේ දාලා තියෙනවා ඔයාලට කියවන්න හරි අපි යමු dashboard එකට මෙයාලගේ account එකේ ඉතින් මෙතනදී ආපු ගමන් ඔයාලට මේ විදිහට තමයි පෙන්නන්නේ ඔයාලට මෙතනදී onboarding වලට ගිහපුවාම ඔයාලට මෙතන පළවෙනිට මේක 150 resources තෝනේ ඊට පස්සේ අප්ලෝඩ් කරන්න පුළුවන් resources මෙන්න මේ විදිහට panel එකෙන් click on upload file click කරලා ඊට පස්සේ මෙන්න මෙතනදී මෙයාලගේ requirement ටික පෙන්වනවා files upload කරන ඉතින් අපි ගොඩක්ම use කරන්නේ photos නේ ඉතින් JPG format එකකින් file size එක වෙන මේ ගාන අතර resolutions color mate ඔය ටික ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ChatGPT ට හරි Gemini වලට හරි දෙන්න ඔයාලා photo එකක් generate කරද්දී ඊළඟ එක තමයි මෙන්න මේ වැදගත් මේක ඔයාලා ෆොටෝ එකක් අප්ලෝඩ් කරද්දී AI ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා නම් අනිවාර්යෙන් මෙන්න මෙතන ටික එකක් දාගන්න වෙනවා මොකද created with artificial intelligence කියන එක තියෙන නිසා title keywords වලදී ඔයාලා දන්න keywords අතන තිබ්බ 534 කියලා ඒවා කියවා දෙන්න පුළුවන් ඊට පස්සේ submit කරන්න පුළුවන් ඊට පස්සේ wait for review එලා review කරනවා අපිට ඉන්න වෙනවා ඊට පස්සේ යාලා රිවිව් කරාට පස්සේ අපිට අපේ ඩිසයින්ස් ටික මෙතන දාන්න පුළුවන්. ඉතින් ඔන්නෝක තමයි මෙයාලගේ ප්‍රධාන රූල්ස් ටික විදියට තියෙන්නේ. මම අප්ලෝඩ් කරන විදිය තවත් වීඩියෝ එකකින් අරන් ඉන්නම් සම්පූර්ණ ෆුල් ස්ටෙප්ස් ටික. ඉස්සරහට වීඩියෝ එකකින් අරන් ඉන්නම්. මෙතන මොකද ඉමේජස් හරි රිසෝසස් විදියට 150 200ක් විතර ඕන කියන නිසා අපිට ඒක හදා ගන්න වෙනවා කලින්. ඒ ටික හදාගෙන ඔයාලට අවශ්‍ය නම් කමෙන්ට් කරන්න මම කරන්න අවශ්‍ය නම් මෙතන තියෙනවා තව resources එකක් rate first guidelines ඔය ටික තියෙනවා performance overview වල earnings download කොච්චරද like කීයද files කොච්චරක් තියෙනවද last month වල කොහොමද earnings likes කොහොමද ඒව downloads like files ඔක්කොම තියෙනවා හරි මෙන්න මෙතන get started කියන බටන් එක ක්ලික් කරා එතකොට අතන අර ටික එනවා ඔයාලට photos වල ඊට පස්සේ ඔයාලට තියෙන drag and drop කරන්න හරි browse කරන්න හරි upload files බටන් එක ක්ලික් කරලා ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන් ඊට පස්සේ අර ස්ටෙප් ටික යන්නේ මම ඒක කියලා දෙන්නම් දැනට account එක හදාගෙන පොඩ්ඩක් මේක බලන්න මොකද්ද මේකෙන් වෙන්නේ කියලා guidelines එහෙම කියවලා rules ටික බලලා මෙතන upload ඒවා under revisions තියෙනවා rejections මොනවද publish වෙලා තියෙනවා මොනවද දැනට ඒවා ටික අපිට මෙහෙතනින් බලා ගන්න පුළුවන් දැනට මේ ටික මම කියන්නම් මේකේ තව වැඩ ටිකක් තියෙනවා මේකේ ID verifications එහෙම තියෙනවා ඒවා පස්සේ බලමු දැනට අපි platform එක ගැන පොඩි idea එකක් ගමු බලලා account එක create කරගෙන ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඉතින් ඔයාලගේ අප්ලෝඩ් කරන්න වීඩියෝස් අප්ලෝඩ් කරන්න පුළුවන් වීඩියෝස් නේ සෝරි ෆොටෝස් අප්ලෝඩ් කරන්න හදා ගන්න පුළුවන් ඔයාලගේ මේ විදිහට ෆ්‍රී account එකක් හදාගත්තොත් එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු මේකේ ඔයාලගේ ඊළඟ වීඩියෝ එක අවශ්‍ය නම් කමෙන්ට් කරන්න මේක අප්ලෝඩ් කරන විදිය ෆොටෝස් වගේ ඒවා ඉතින් වීඩියෝ එක හොඳයි ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න අලුත් වීඩියෝ එකක් හැමෝටම සුබ දවසක් අත්වේවා